කියලා ගෙනාවේ දුන් තෙල් එකනේ. අපි දන්න දුන් තෙල් එක ඇත්තටම සුදු පාට හුරු. දැන් මේක මොකද්ද? පාට හුරු. දැන් ඔයාලා දුන් තෙල් කිලෝ එකක් කීයටද ගත්තේ? 1000 කිලෝ එකක් සාමාන්‍ය 1500. ඒක දුන් තෙල් හරි එළඟ තෙල් හරි අපි හදනවා නම් මේ ගවයේ වර්ග දෙකකින් මේ කිරි වලින් ගන්න. කිරි වල නිෂ්පාදනය ගන්න 1500කට දෙන්න පුළුවන් කිලෝ එකක් දෙන්න කිරි එකක් කීයක් වෙනවද? නේද? කිරි නිකන් දෙන්න ඕන ගොවියෝ 1500ට ගෙනලා මොහොම හදලා දෙන්න. ඒකට අපි දුන් තෙල් කියලා ගත්තා. දැන් මේ ගත්තට පස්සේ මේ බලන්න අපිට දීලා තියෙන්නේ දැන් දුන් තෙල් කියන්නේ වැදගත් දුන් තෙල් කියන්නේ වැදගත් පෝෂ්‍යදායී ආහාරය. අපිට දීලා තියෙන දේ බලන්න. මේකම shopping එක දාලා දෙනවා. කොහොම මේක කවදා වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්ද? expire එකක් නෑ. ඒකට අපි මේ දුන් තෙල් කියලා ගෙල්ලා තියෙන්නේ අපිට ගොඩක් වෙලාවට අපි දුන් තෙල් දන්නේ නැහනේ. අඩුම තරමේ පාට හරි දන හිටට අපි මොකද කරන්නේ? තහ පාට එක අපි ප්‍රතික්ෂේප කරනවා මේක එළිඟ තෙල් එකක් කියලා. අපි එහෙම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි මේක දන්නේ එක්කනට සුවඳ විතරනේ අපි දන්නේ. එයා මේක සුවඳ දන්න දුන් තෙල් කියලා. නමුත් ඇත්තට මේක දුන් තෙල් නෙවෙයි. එහෙනම් මේක තියෙන මොකද්ද? එහෙනම් මේ කන පොල් තෙල්, පාම් තෙල්, අරම තෙල් ටිකක් දාලා කවලක් දාලා මික්ස්චර් එකක් හදලා දුන් තෙල් ෆ්ලේවර්ඩ් එකක් ගහලා තමයි තියෙන්නේ. එහෙනම් අපි හැමදාම දුන් තෙල් බත් එකක් දෙනවා කියලා අපි මිනිස්සුන්ට විශ්වාසයක් ඇති කරනවා. නිකන් බත් කන්න දෙන්න එපා, රයිස් කන්න දෙන්න එපා. එන්න දුන් තෙල් බතක් කන්න. ඒක මොකද්ද කියන්නේ? රයිස් එකක් තියෙන එකක් වුණොත්, නිකන් බත් තියෙන එකක් වුණොත්, දුන් තෙල් එකක් වුණොත් මට පොඩි කෙනෙක් ඉන්නවා නම් ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් ඉන්නවා නම් අපි කරන්නේ මොකද? එකකින් යනවා දුන් තෙල් බත් දාන්සල් කරන්න. ඇයි? දුන් තෙල් බත් ආසයි සහ ගුණේ වැඩි කියලා. නමුත් ඇත්තටම අපි ගුණදායක දෙයක් නෙවෙයි කාලා තියෙන්නේ. අර නිකන් බත් එක මිලට හොඳ වෙනවා. ඒක නිසා අපි ඊළඟ පාර දෙනකොට දුන් තෙල් එකක් ගද්දි කිරි වලට ලේබල් එකක් තියෙන. ඒකේ ලේබල් එක කවුද හැදුවේ, කොහින්ද ගෙනාවේ කියලා වගකීමක් තියෙන. මේ දේවල් ටිකක් එක්ක තියෙන දුන් තෙල් එකක් ගමු ඈ. මේ පාර මේකේ නවත්තුමු. හරි? අපි දැනුවත් වෙලා තිබ්බේ නැහැනේ. ඒතකොට අපි මේක කම්ප්ලේන්ට් කරනවා නම් කාටද කරන්න ඕනේ? දැන් කාටවත් කම්ප්ලේන්ට් එකක් කරන්න බෑ. නෑනේ මොකද ලේබල් එක අපි ගන්නවනේ ගෙනාපු කඩේ මට දැන් මේ කම්ප්ලේන්ට් කරනවා කියමුකෝ. මට කම්ප්ලේන්ට් කරනවා නම් මම දැනගන්නේ කොහොමද? මට දැනගන්න ඕන කොහොමද? ඔයා මේක කොහින්ද ගත්තේ? මුකුත් නෑ මේ. ඔව් නෑ. කාගෙන්ද ගත්තේ? මුකුත් නෑ. ඔයාට ඕන නම් දීලා තියෙන බිල් එකක් මම කියන්න. ඔන්න අප්‍රූවල් බිල් එකක් දීලා ඇති. ගාන විතරක් ගහමු. කියන්නේ කඩේක ඇඩ්‍රස් එකක් නෑ, ගත්තේ කොහින්ද කියලා දන්නේ නෑ. කිසිම එකක් නෑ. අපිට මේ ගත්තට පස්සේ සීල පාඩුව කවුද දරා ගන්න අපි. අපි පුරුද්දට ගිහලා ගන්නවා කොටුවේ පොදු ඒක තැන් වලින් දුන් තෙල් කියලා. එහෙනම් දුන් තෙල් බත් එකක් දෙනවා නම් මේව ගන්න බෑ. වැදගත් වෙනින් ගන්න. මේවා විතරක් නෙවෙයි. ගන්න අනිත් හැම කෑම જાතියක්ම. පරිප්පැටයක් ගත්තත්, තුන පහ එකක් ගත්තත් පැහැදිලි ලේබල් එකක් තියෙන. කවුද හදන්නේ, කොහින්ද ගේන්නේ, කවද්ද එක්ස්පයර් වෙන්නේ, මොනවාද දාලා තියෙන්නේ, කොහොමද මේක තියාගන්න ඕන, අඩුවතර මේක කොහොමද තියාගන්න ඕන කියලාවත් නෑනේ. ඒ විස්තරයක් තියෙන එකක් ගන්න අපි පිළිසු සංසලක් කරමු ඈ. හරිනේ? හරි දැන් මේක එතකොට දැන් අපිට කිව්වොත් මොකද දැන් මේක අරගෙන ඔයා යනවා කඩේට. මොනින් ගත්තේ නැහැ කියන්නේ. කඩෙන් එයාට පෙන්නන්න බෑ.